වාර ගණන කමෙන්ට් කරලා වටිනා මුදල් තෑගයක් ඔයාලටත් ඔයාලා මගෙන් ප්‍රශ්න අහනවට අමතරව මගෙන් අර කොහේ හරි ඉන්න කුකුලෙකුත් මගෙන් ප්‍රශ්න අහනවා. හලෝ ලව්වයි කොහමද? ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලා ගොඩ දෙනෙක් බලාගෙන ආසාවෙන් ඉල්ලෙල්ල හිටියේ වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. මගේ Q&A වීඩියෝ එක. ඉතින් ඔයාලා කැමතිනේ. ඉතින් ඒ හින්දා ඔන්න මම අද මේ වීඩියෝ එක අරන් ඉන්න හිතුණා. මම මේක මම හිතන්නේ මේ කුකුලුත් කෑ ගහනවා ගණන් ගන්න එපා ළමයි. මේ සද්ද බද්ද කුරුළු කෑ ගහනවා, ලේනු කෑ ගහනවා. අනේ හැම දෙයකටම සෝරි. හරිද ඉතින් මොකද්ද මම කිව්වේ පෝස්ට් එක දාලා මාසෙකට කලින් ඒත් මට ඒක කරන්න බැරි වුණා. ඉතින් අද මං හිතුවා මේ වීඩියෝ එක කරන්න. ඉතින් බලමු ඔයාලා මගෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවාද කියලා. මම හරියට තෝරගෙන ප්‍රශ්න ටික කලින් තෝරගත්තේ නැහැ. මම දැන් තමයි මේ කුකුළු කොහෙන්ද නේ? ඔයාලා පැත්තේ තියනවද කුකුළු? කෑ ගහනවද? හරිද ඉතින් මොකද දැන් තමයි බලන්නේ පෝස්ට් එක ඒවා. ඉතින් දැන් බලලා බලමු මොනවද ඔයාලා අහලා තියෙන ප්‍රශ්න කියලා. කී පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා සම්පූර්ණ නම මොකක්ද කියලා. මගේ සම්පූර්ණ නමද මගේ සම්පූර්ණ නම එදිරිසිංහ ආරච්චිලාගේ සිත්මි සංජුලා එදිරිසිංහ. ඉතින් එරට ගොඩක් මම පාවිච්චි කරන්නේ සිත්මි එදිරිසිංහ කියලා. ඊට අමතරව මාව නෑදෑයෝ ගොඩාක් අය දන්නේ. මාව ගොඩාක් අය දුරන්නේ යාළුවෝ නෑදෑයෝ ගොඩක් අය දුරන්නේ මාව රෝසි කියලා. ඉතින් මට ගෙදෙට්ට කියන්නේ රෝසි කියලා. මට වගේ ගෙදෙට්ට රෝසි කියන තව කවුරු හරි ඉන්නවද වතුස්සන්න? එහෙම කෙනෙක් ඉන්නනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගොඩාක් අය මන් දන්නේ මාව දන්නේ ගමේ අයත් ඕනම කෙනෙක් මාව දන්නේ රෝසි කියලා. ඒ වුණාට මගේ ඇත්ත නම සිත්මි සංජුලා එදිරිසිංහ. හරිනේ ඒකට උත්තරේ දුන්න මම. ඊට පස්සේ ආලා තියෙනවා පවුලේ විස්තර කියන්න කියලා. ඉතින් පවුලේ විස්තර කියනවා නම් මගේ පවුලේ ඉන්නේ තාත්තා, අම්මා, අක්කා, චූටි නංගි, මම. ඉතින් අපි පස් දෙනා තමයි මගේ පවුලේ ඉන්නේ. ඉතින් තාත්තා ගැන කිව්වොත් තාත්තා හමුදා නිලධාරියෙක්. හැබැයි දැන් විශ්‍රාමිකයි. ඉතින් අම්මා යා ගෙදර ඉන්නේ ගෘහණියක්. ඉතින් තව අක්කා කවුරුත් දන්න පියුමාලි එදිරිසිංහ. ඔයාලා දන්නේ මම හිතන්නේ නිම්නාවි, පාටකුරුල්ල නිම්නාවි, ආලවන්ති මෙතු. ඉතින් එයා තමයි මගේ අක්කා. මගේ චූටි නංගි නෙතුෂී හංසා එදිරිසිංහ. එයා තාම ගොඩාක් චූටි. එයා තාම grade 3. ඉතින් ඉස්කෝලේ යනවා තාම grade 3. ඉතින් අපි පස් දෙනා තමයි අපේ පවුලේ ඉන්නේ. ඊට පස්සේ අහලා තියෙන්නේ මොනවාද? ඊට පස්සේ අහලා තියෙනවා වයස කීයද කියලා. මගේ වයස මට කීයක් වගේ පේනවද? මගේ වයස ගොඩක් ගෑනුමයි වයස කියන්න අකමැතිනේ. හැබැයි මම නම් එහෙම නෑ. මම කියනවා මගේ වයස. මම දන්නේ මට වයස කීයක් වගේ ඔයාලට පේනවද කියලා. මට ඊට වඩා වැඩි පේන ඇති. ඊට වඩා අඩුව නම් පේන්නේ නැතුව ඇති. ඊට වඩා වැඩි පේන ඇති. හැබැයි මට මම 2002 11 වෙනි මාසේ 8 වෙනිදා ඉතින් මගේ බර්ත්ඩේ එක. ඉතින් එතකොට මගේ වයස 22යි. ඒ වුණාට මේ අවුරුද්දට 23. ඉතින් තව ගොඩක් කල් තියෙනවානේ නොවැම්බර්ට මගේ බර්ත්ඩේ එකේ ඉඳන් මට තාම 22යි ළමයි. කමෙන්ට් කරගෙන යන්න. මට ඊට වඩා වැඩි පේනවාද කියලා. ඊළඟට අහලා තියෙනවා ඉස්කෝලේ කාලේ මේ වෙලාවටම තමයි ළමයි චූම්පාන් එන්නේ චුට්ටක් කියන. ඇත්තටම සොර ළමයි අපේ ගේ තියෙන පාරම අයිනේ හින්දා මට වාහන සද්ද එක සද්ද ඇහෙනවනේ. මම කලින් කිව්වා වගේ ඒවට සොරි ඒව ගණන් ගන්න එපා. අයියෝ මේ ගමන මැස්සෙක් වද දෙනවා. පදඩේ මම වීඩියෝ එකක් කරන්න ගියොත් හැම වාහනයකටමයි මැස්සටයි ඔක්කොටම කුකුලන්ටයි එතකොට ලේනටයි
කෑ ගහන්න හිතෙන්නේ මේ වලට තමයි. මෙන්න ලාවට නෑ. හරි ළඟට හරි අපි ළඟට ප්‍රශ්නට යන්. සෝරි මං අනවශ්‍ය දේවල් කියවනවා. ඉස්කෝලේ කාලේ වෙච්ච අමතක නොවන සිද්ධියක්. ඉස්කෝලේ කාලේ වෙච්ච අමතක නොවන සිද්ධියක් කිව්වොත් මට නම් ඉස්කෝලේ කාලේ ඇත්තටම ජොලි. මට විතරක් නෙමෙයි වන්දන එක ඔයාලටත් එහෙමනේ. ඉතින් හැමෝම කැමති මං හිතන්නේ ඉස්කෝලේ කාලෙටනේ. ඉතින් මාත් එහෙමයි. ඒත් අර ඉස්කෝලේ කාලේ කියනවනේ දැන් මට අපේ අම්මලා නම් කියනවා මට මොකද කොරෝනා කාලේ තමයි අපි A level කරේ. ඒකට ගොඩක් අය කියනවා ඔයාලා A level හොඳම කාලේ තමයි ගෙදර හිටියේ කියලා. මොකද අපිට ගෙදර ඉන්න උනානේ. මම 2021 තමයි A level කරන්න ගියේ. ඒත් 2022 තමයි අපිට A level කරන්න උනේ. ඉතින් අර හොඳම කාලේ චුට්ටක් මිස් වුණා වගේ එකක් තියෙනවා. ඒත් අපි 12 වසරේ A level 12 වසරේ වගේ සහ 13 අන්තිම ටිකේ හිටියා ඉස්කෝලේ ගියා. ඒ කාලේ වෙච්ච සිද්ධියක් මතක් කරොත් මගේ අක්කා ඒ දවස්වල ඉස්කෝලේ හරි ප්‍රසිද්ධයි. පියුමාලිකවම හැමෝම ආදරේ සහ හැමෝම දන්නවා. ඉතින් ඒසකොට අපිට සර් කෙනෙක් හිටියා ගණන් සර් කෙනෙක්. ලලිත් සර් කොහෙද? ඒ කාලේ හිටිය සර් අපි කට්ටිය අපේ A level ආර්ට් කරේ. මම ආර්ට් එක ළඟ පඩිපෙළේ ඉද්දි මගේ යාළුවෝ ටික කෑ ගැහුවා. අපි දන්නේ අපිට A levels ක්ලාස් වලට එහා පැත්තේ තියෙන්නේ 8 වසර 9 වසර ක්ලාස්. ඉතින් එහෙ නංගිලට එක්සෑම්. ඒක දන්නේ නැහැ අපි. ඉතින් අපි ඉන්ටර්වල් එක වෙලාවේ පේපර්ස් කරනවානේ ඒගොල්ලෝ. ටයිම් ටේබල් එකකට. ඉතින් ඒකට ඒවලේ මගේ යාළුවෝ ටික එතන අපි කෑ ගැහුවා ළමයි. ඉතින් අර අපි දග චරිත නෙමෙයි. ඉතින් අර විහිළු කර කර හිනාවි. ඒ සද්ද චුට්ටක් වැඩි වෙලා. මම දැක්කේ නෑ උක. මම හිනා වෙවි නිකන් පඩිපෙළට වෙලා ඉද්දි ඇතර මම නෙමෙයි කෑ ගැහුවේ යාළුවෝ ටික. ඒත් යාළුවෝ ටික සර් එනවා දැකලා සර් බයිනවා දැකලා දුවලා අන්තිමට මං විතරයි ඉතුරුනේ. ඉතින් ඊට පස්සේ මම සර් දිහා බලලා සර් එන්න කිව්වා. මම බය වෙලා මම දන්නේ නැහැ මොකද මම බය වෙලා ඇයි මේ මට එන්න කියන්නේ කියලා මම දිව්වා. නෑ මම දිව්වා කියන්නේ මට යාළුවෝ ටික එන්න දුවන්න කියලා. මං ඇයි දුවන්නේ කියලා ඉතින් ඒගොල්ලෝ දුවන්නේ කිව්ව හින්දා මාත් දිව්වා. ඉතින් ඒකට අර මාව සර් දන්නා පියුමාලිගේ නාගිකවම දන්න හින්දා සර් කිව්වා හැමෝටම ගිහින් අපේ ටීචර්ස්ලට මේ මැඩල්ලටත් කියලා තිබ්බා මේ පියුමාලිගේ නාගිට එන්න කියන්න. එයා ෆේවරට් කෙනෙක් එයාට එන්න කියලා. මම ෆේවරට් කෙනෙක් නෙමෙයි ළමයි. මගේ යාළුවා ෆේවරට් කෙනෙක්. ඉතින් එයාගේ බැජ් එක දැකලා කොහොම හරි සර් හිතලා තියෙන මාත් බැජ් එකක් ගන්න හිටියා කියලා මේ එයා ෆේවරට් කෙනෙක් කෑ ගැහුවා අරගෙන මේකයි කියලා. ඉතින් බැනලා තිබ්බා. මාව හැමදැනම හොයලා තිබ්බා පියුමාලිගේ නාගිට එන්න කියන්නේ කියලා. ඉතින් අපි අන්තිමට අපිම තේරුම් ගත්තා ඇයි අපි වැරද්දක් කරේ නෑනේ කියලා. මට මම ගිහින් සර් කතා කරා ඇයි සර් මට එන්න කියන්නේ මම ප්‍රයිවට් කෙනෙක් නෙමෙයි කියලා. ඊපස්සේ මේ බොරු කියන්න එපා බැජ් එක දෙන්න කිව්වා. ඇත්තටම මම ප්‍රයිවට් කෙනෙක් නෙමෙයි ළමයි. ඉතින් සර් හරි ආදරේ අපිට කියන්නේ සරට කියන්නේ අර හිම කියන්නේ මේ සර් දන්නවා සර් අපිට හරි ආදරේ අපි සර් අපිට ඊට පස්සේ බැන්නා. එහෙම බැනලා ඉවරලා ඇයි දිව්වේ කියලා බැන්නා හොඳටම. ඊට පස්සේ කොහොමරි ඒක අන්තිමට සර් ඉස්කෝලේ යල්ලදී අපිට hina වෙවි ගියා. උඹලට ගහන්න ඕනේ විතර දුවනවා වැරදි කරලා එහෙමයි කියලා. ඉතින් ඒව අර නිකන් හරි ජොලි ඒවා. මොකද අපිටත් hina ඇයි අපි දිව්වේ කියලා සර් ඒවලේ සර් ගාවට ගිහින් බැනුමක් කවනම් ඉවරයි. දැන් අපි දිව්වේ එක හැමතැනම ගිහින් තිබ්බා. කෑ ගහලා දිව්වා කියලා. ඒකට මං හරි ඒක මට හරි මතකයි. මොකද වැරද්දක් නොකර බැනුම් ඇහුවා අපි. මේ ඔයාලට නම් ඒවා hina යන්නේ නැතුව ඇති. ඒත් ඉතින් මට ඒවා හරි සුන්දර මතක. තව නම් ගොඩක් දේවල් තියෙනවා අම්මෝ මාව වැටිලා තියෙනවා ඉස්කෝලේ තුවාල වෙල ස්පෝර්ට් මීට් කාලෙත් අමතක වෙන්නේ නැහැ කවදාවත්. මොකද මමයි මගේ යාළුවයි තමයි ස්පෝර්ට් කැප්ටන් එයා හවුස් කැප්ටන්. ඉතින් අපි දෙන්න කියලා තිබ්බ අපේ හවුස් එකේ චුට්ට අන්තිම වෙලා තිබ්බේ දවස් වල. අපි කියලා තිබ්බ අපේ කාලේ නම් අපි අනිවාර්යෙන් එක කරනවාමයි කියලා. ඒකට මමයි යාළුවයි එහෙම හවුස් කැප්ටන් වෙලා ස්පෝර්ට් කැප්ටන් වෙලා අපි දෙන කොමාරි එක කෙරෙව්වා අපේ හවුස් එක. අපි දෙන්න කියන්නේ ඉතින් හැමෝම එකතු වෙලා ඒ කාලෙත් හරි මොකද මම හැමදේම මම මැරතන් එකක් දිව්වා. ඔක්කොම කරා ඉස්කෝලේ කාලේ. ඉතින් ඒ කාලේ හරි සුන්දරයි. මතක් කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒකට වෙන වීඩියෝ එකක් කරන්න ඕනේ.
අපි ඊට පස්සේ අහලා තියෙනවා ඉගෙන ගත්ත ඉස්කෝලේ මොකක්ද? ඉස්කෝලේ තමයි බප්ප කැල විශාකා බාලිකා විද්‍යාලය. ඉතින් සපුගස්කන්ධ. ඒක තමයි මම එක වසරේ ඉඳන් 13 වසරට වෙනකම්ම ඉගෙන ගත්තේ. ඉතින් ඔව් ඒක තමයි මගේ ඉතින් පාසල. ඒකේ මම හිතන්නේ ගොඩක් ඉන්නවා දැන් කලාවට සම්බන්ධ අය. ඉතින් හරි ආදරේ අපි පාසලට අපි. හරි. අපි කිව්වේ මොකද අක්කයි මමයි දෙන්නම ගියේ ඉස්කෝලේට. ඉතින් ඒක තමයි අපි. ඊට පස්සේ අහලා තියෙනවා වයස ආයි අහලා තියෙනවා. ඒකට මම කිව්වනේ. ඊට පස්සේ හිරිපොද වැස්ස ඩ්‍රාමා එකේ ආසම කාටද? අම්බෝ මේ ප්‍රශ්නෙට මම හරි උත්තරයක් දුන්නොත් හරි කියන්නේ මොකක් හරි නමක් කිව්වොත් ඊළඟ දවසේ මම ෂූටින් ගිහින් ඉවරයි. මං ඉවරයි මට යන්න වෙනවා වෙන රස්සාවක් හොයාගෙන. ඒ හින්දා ඒකට මම මෙහෙම කියන්න. ඇත්තටම හිරිපොද වැස්ස ඩ්‍රාමා එක කියන්නේ මගේ දැන් දෙවනි පවුල. මම හරි ආසයි මොකද අපි ෂූටින් යන්නේ ආයි කවද්ද කී අහගෙන ඉන්න තරම්. ඒ තරම් අපි කට්ටිය එකමුතුයි ඔක්කොම. හිරිපොද වැස්ස එහෙම මං එක්කෙනෙක් නැහැ ආසයි කියලා. මගේ හොඳම යාළුවා ෂයිනි අක්කා. ඉතින් එයාට මම කොහොමද ආදරේ මගේ අක්කා වෙලා තියෙන්නේ දැන්. කියන්නේ යාළුකමටත් වඩා දෙයක් තියෙනවා නිකන් අක්කා සහෝදර බැඳීමක්. ඉතින් සහ පිලායියා බත්කූරා එතකොට යෝනිලා පවීලා ආත්මී ඒ අපි ඔක්කොම මම හිතන්නේ එක පවුලක් වෙලා තියෙන්නේ දැන්. ඉතින් එහෙම නැහැ හැමෝටම ආදරේ හිරිපොද ඇසිම. ඊට පස්සේ අහලා තියෙන්නේ මොකක්ද? ඔයාගේ අක්කගේ නංගිගේ සම්පූර්ණ නම බර්ත්ඩේ එක කවද්ද? මම හිතන්නේ මම ඒකට උත්තරේ දුන්නා පළවෙනි ප්‍රශ්නේ. හින්දා ආයේ ඒකට උත්තර දෙන්න ඕනේ නෑනේ. මොකද්ද තව ගොඩක් අය එකම වගේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. ඉතින් හිඳ පොඩ්ඩක් තෝරගන්න අමාරුයි. හොයාගන්නත් අමාරුයි. අහලා තියෙනවා ඔයාගේ ගෙවල් කොහෙද කියලා. මගේ ගෙවල් තියෙන්නේ මල්වානේ. අයියෝ මේ මැස්සා. කියන්නේ මල්වානේ. මම පොඩි කාලේ ඉඳන් හැදුන තැන තමයි මල්වාන. රබුටන් තියෙන්නේ එහෙ. මේ ප්‍රශ්නෙට නම් මං උත්තර දෙන්නම ඕනේ. මොකද මම මේක ගොඩක් මගෙන් කමෙන්ට් කරලා අහනවනේ ආපු දෙයක්. මං යාළුවටත් රිප්ලයි කමෙන්ට් එකක් දාපු එකක් තමයි මං Q&A වීඩියෝ එකේදී කියන්නම් කියලා. ඒ කියන්නේ මාව ඩ්‍රාමා එකේ මුලින්ම දැකපු අය, ඒ වගේම මාව පාරදී දැක්කත්, මගේ යාළුවෝ වුණත් මගෙන් අහන දේ තමයි කොහෙද දැක්කත් අලුතෙන් මාව දකින්න කෙනේ ඔයාගේ උස කීයද? අයියෝ මට ඕකට උත්තර දීලා නම් ඇත්තම එපා වෙනවා. මොකද ගොඩාක් අය හිතන්නේ මං එනම් රිටක් කියලා. එහෙම වෙන්නේ නැති. ඒත් මගේ උස ඇත්තටම 5යි 7යි. ඒක ගොඩාක් අයට එන ලොකු ප්‍රශ්නයක් ළමයි. ඉතින් මන් දන්නේ ඇයි කියලා. මං හරි මගේ උසට මම කැමතියි. ගොඩාක් අය අහනවා වට උස කරදරයක් නෙමෙයිද කියලා. ඇයි උස කරදරයක් වෙන්නේ? ඒ කියන්නේ උස කියන දේ හරි ප්‍රයෝජනවත්. කොහෙට ගියත් ඉතින් මොඩලින් ෆීල්ඩ් එකේද මොන දේ වුණත් උස තියෙන්න ඕන ළමයි. ඉතින් මට උස කියන දේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. මගේ උසට මං කැමතියි. ගොඩාක් අයට ඒක ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කරගෙන පා මගේ උස ඉතින් 5යි 7යි වුණා. ඉතින් එහෙම ලොකු උසකුත් නෑ. ඊට වඩා උස අය ඉන්නවා. මට වඩා උස අයට මට ඕන තරම් හම්බ වෙනවා මේ ෆීල්ඩ් එක ඇතුලේ. මම එහෙම මහ ලොකු උසක් නැහැ. ඒ ඔයාලට ඒක දැනෙන්නේ මම ඉන්න අයත් එක්ක මම ඉන්න අයත් එක්ක මම උසයි. ඉතින් ඒකට තමයි මගේ උස පේන්නේ. ඉතින් හරිනේ ඔන්න ඒකට උත්තරේ 5යි 7යි. ඒ කියන්නේ ඒක එන කරදරයිනේ. දැන් ඔයාලට කවුරු හරි එහෙම එකම දේ අහන දෙයට අර එකම දේ අහුවාම කවුරු හරි මූණට කියනවානේ ළමයි ඔයාගේ උස වැඩි කියලා. අර එතකොට කරදරයකට වඩා නිකන් පුංචි හිතේ අවුලක් ඇති වෙනවනේ. එච්චර උසයිද මම? මේ උස කැතක්ද? අර එහෙම එකක් හයෝ නෑ. මම නම් මගේ උසට කැමතියි. ඉතින් කවුරු හරි මගේ මේ ළඟදී කමෙන්ට් එකකට දාලා තිබ්බා අක්කා මගේ උස ගොඩක් උසයි මට ඒක නේ කරදරයි කියලා. ඉතින් ඇයි එහෙම කරදර වෙන්නේ? උස තියනවා නම් හොඳයි. උස ළමයි තමයි ලස්සන.
නෑ හැමෝම ලස්සනයි හැමෝම ලස්සනයි. උස අය ලස්සනයි කොට අය ලස්සනයි මහත අය කෙට්ටු අය මං කියන්නේ මේ ලෝකේ ඔක්කොම ලස්සනයි. දෙවියෝ මවන්නේ එක එක්කෙනාට එක එක විදිහට ඉතින්. මං උසට මවලා. හරි. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ඔයා පවුලේ වැඩියෙන්ම ආදරේ කාටද? අයියෝ. මම පවුලේ වැඩියෙන්ම ආදරේ හැමෝටම එක විදිහට ආදරේ. ඒත් අපි ඔක්කොම මං හිතනවා මගේ පවුලේ ඔක්කොම අපි චූටිට ආදරේ. චූටි නංගිට එයාට තමයි ගොඩක් ආදරේ. එයා වෙනුවෙන් අපිට ඕන දෙයක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් ආදරේ. එයා දැන් දවසක් හරි අපිට නැති වුණොත් ඒ කියන්නේ එයා ආච්චිලා ගෙදර හරි කොහේ හරි නැන්දලා ගෙදර හරි ගිහලා හිටියොත් අපිට හරිම පාළුවේ ගෙදර ඉන්න නම් බෑ යන්නතු. ඉතින් එයාට තමයි ගොඩක් ආදරේ. අක්කටත් මං ආදරේ. අම්මට තාත්තට ඔක්කොටම ආදරේ. මං හැමෝටම ආදරේ. මං ගෙදර ලොකු දෙවනියා වුණාට මම තමයි අපේ ගෙදර ලොක්කා. ඉතින් මම හැමෝගෙම හිතනවා හැමෝටම ආදරේ. ඔයා ඉස්සරහට රඟපාන්න ආස මොන වගේ කතාවකද? ඒක මෙහෙම කිව්වොත් මම දැන් රඟපාන්නේ ඇත්තරම චාරුගේ චරිතයට ගොඩාක් බැනුම් අහනවා. මම හිතනවා ඒක මම හොඳට කරන හින්දා වෙන්නේ නැති මට එච්චර බානින්නේ. අනේ ඇයි මට බානින්නේ? ඉතින් සහ නාද්‍යගේ චරිතයට මාස්ටර් සර් එකේ ඉතින් ඒකට බානින්නේ නැහැ. ඒක පිටුටක් ඒක අහිංසක චරිතයක්. ඉතින් මම දැන් එහෙම චරිත දෙකක් කරන හින්දා මට ආසයි දුෂ්කර පැත්තක ගිහිල්ලා ඔය තියෙන නිකන් චීත ගව් ගැදගෙන අනිහිම චරිතයක් කරන්න ආසයි. ගැමි විදිහට එකක් කරන්න ආසයි. ඉතින් බලමු මට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉගෙනගෙන මම ඒ වගේ හොඳ එක එක જાතිය එක එක හොඳ චරිත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊළඟ ප්‍රශ්නට අපි යමු. ඒ කියන්නේ මේ ඔක්කොම ප්‍රශ්න එකම කියන්නේ ගොඩාක් අහලා තියෙනවා එක්කෙනෙක්. ඉතින් ඒ එකම තියෙන වයස ආයි පවුලේ අය ඒවා. නිම්නාවේ අක්කගේ තියෙන ඔයා වැඩිපුරම ආසි ගතිගුණේ මොකද්ද? අපේ අක්කගේ මම ආසම ගතිගුණේ මොකද්ද? එයා හරිම හොඳයි. ඒ කියන්නේ එයාගේ මෙහෙමයි නරක ගතිගුණ කියලා දෙයක් නැහැ අපේ අක්කගේ. අපේ අක්කා කියවනවා. දෙයක් වුණාම එයා අපේ ආච්චි වගේ. අම්බෝ අපේ ආච්චි තමයි ලොකු ආච්චි එයා වගේ තමයි. පුදුම කියවිලා තියෙන්නේ. මමයි අපි කටේ හැම වෙලාවකට කියන මොන හරි කියලාදී අක්කි කියවන්න එපානේ කරදරයි කියලා. ඒක ඇරෙන්න අනිත් හැම ගතිගුණයක්ම එයාගේ හොඳයි. කියවන්න එපා. මොකක් හරි වුණාම කියවන්න තියෙනවා. මොකද අපිට ඔලුව කැක්කුමයි ලොකු. හරි ඊළඟට තියෙනවා ඔයා කොහොමද රංගන ශාස්ත්‍රයට ආවේ? රංගන ශාස්ත්‍රයට ආවේ කොහොමද කියලා කියනවා නම් මම 2023 හිරු අවුරුදු කුමාරි 3 වෙනි ස්ථානය ලබා ගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ මම ටික කාලයක් කමර්ෂල් ෆීල්ඩ් එකේ වැඩ කරනවා. මම ලොකු ආසාවෙන් හිටිය කෙනෙක් නෙමෙයි රංගනයට එන්න. මොකද මාව අවුරුදු කුමාරට දැම්මෙත් අපේ තාත්තා හොරෙන් තමයි ඇප්ලිකේෂන් දාලා තිබ්බේ. ඉතින් එයාලගේ උමනාවට තමයි මම අවුරුදු කුමාරිට යන්නේ. ඉතින් ඊට පස්සේ කමර්ෂලුත් වැඩ කරලා අපේ අක්කා පාටකුරුල්ලෝ ටෙලිග්‍රෑම් එකට සම්බන්ධ වෙනවා. ඊට කලින් තමයි ආලවන්ති ටෙලිග්‍රෑම් එකට සම්බන්ධ වෙන්නේ. ඒ පාටකුරුල්ලෝ ටෙලිග්‍රෑම් එකට සම්බන්ධ වෙලා මම අක්කා එක්ක තනියට යනවා ඒ දවස්වල අම්මට යන්න බැරි නම්. ඉතින් ඒ වෙලාවක මාත් එක්ක අයියලා ටික ඒ ඔක්කොම ඒ ක්‍රූ එක අදුරනවා. ඉතින් අදුරලා අපේ අක්කාගේ මගේ ෆොටෝස් ඉල්ලගෙන හිරිපොද වැස්සට දාලා තියෙනවා අපේ පාටකුරුල්ල සහාය අධ්‍යක්ෂක තරංග කිරාල අය සහ වාසනා අය මේකප් ආටිස්ට්. ඉතින් ඒ දෙන්න තමයි මාව හිරිපොද වැස්සට ෆොටෝස් දාන්නේ. ඉතින් හිරිපොද වැස්සේ කියනවා ඒ ෆොටෝස් වලින් ඔඩිෂන් එකකට එන්න කියලා. ඉතින් ෆොටෝස් වලින් සිලෙක්ට් වෙලා ඔඩිෂන් එකට ගියාට පස්සේ මට හිරිපොද වැස්සට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බෙනවා චාරුගේ චරිතයට. ඉතින් එහෙම තමයි රංගන ශාස්ත්‍රයට මම මුලින්ම ආවේ. ඉතින් ආදරෙන් මතක් කරන්න ඕනේ දැන් ඒක මගේ ආසම දෙයක් කියලා තමයි. ඉතින් මම රංගන ශාස්ත්‍රයට ආවේ. ඊට පස්සේ ආලා තියෙනවා අක්කා ආසම චරිතේ. මං ආසම චරිතේ කියන්නේ රංගන ශාස්ත්‍රය ඇතුලෙන් ගත්තොත් මං ආසම චරිතයක් සහ
මම ඒ ඇක්ටින් වලට පුදුම ආසයි දිනක්ෂි අක්කගේ. ඒ වගේම ශනුද්‍රිට තමයි මං ආසම. ශනුද්‍රි අක්කටයි දිනක්ෂි අක්කටයි තමයි මං හිතන්නේ ශේෂ්ත්‍රය අතුරෙන් ආස. ඊට අමතරව මං ආසම චරිතේ මගේ අක්කා. ඒගොල්ලෝ තමයි ශේෂ්ත්‍රය ඇතුලේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. අහලා තියලා අක්කා ශේෂ්ත්‍රයට ආවේ නැත්තම් මොන වගේ දෙයක් කරයිද කියලා. එහෙම වුණොත් මං මේ වෙද්දි ගුරුවරියක් පෙර පාසල් එහෙම නැත්තම් ප්‍රයිමරි. ඉතින් ඒ දෙකේ ගුරුවරියක් ඉතින් මම ටික කාලයක් සේවය කරනවා පෙළ පාසල් ගුරුවරියක් විදිහට. මම හරි ආසයි. ඉස්සර ඉඳන් මගේ ආසාවක් තිබ්බා සාරියක් හැදගෙන කරන රස්සාවක් කරා. ඉතින් මං කොහොම හරි ඒක කරා. සාරියක් හැදගෙන කරන රස්සාවක්. ඉතින් මගේ ආසාව වෙලා තිබ්බේ ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න. ඒත් අර මට කොහොම හරි ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන හීනේ අතෑරුණා මගෙන්. ඉතින් ඊට පස්සේ මම පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරනවා. ඒක තමයි මම රංගන ශාස්ත්‍රයට ආවේ නැත්තම් ටීචර් කෙනෙක් තමයි වෙන්නේ. තව ටීචර් කෙනෙක්. ඒ කියන්නේ ඩාන්සින් ටීචර් කෙනෙක් එහෙම නැත්තම් පෙර පාසල් ගුරුවරියක් එහෙම නැත්තම් ප්‍රයිමරි ටීචර් කෙනෙක් කොහොම හරි ටීචර් කෙනෙක් වෙන්නේ. මේකට ආවේ නැත්තම් ඊට අමතරව ඉතින් ඔව් ඒව තමයි. හරි. අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නෙට. අක්කේ ඇක්ට් කරනවට අමතරව ජොබ් එකක් කරනවද? නැහැ. මම ජොබ් එකක් කරන්නේ නැහැ. ඒත් මං මගේ කියලා බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා. ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කොලරාඩෝ SL කියලා. ඉතින් ඒක ගැන ඔයාලා දැන්ටමත් දන්නවා. මන් දන්නේ නැති අයටත් කියන්නම්. මගේ බ්‍රෑන්ඩ් එක තමයි කොලරාඩෝ. ඉතින් මං ඒක අලුතෙන් පටන් ගත්තේ. ඔයාලටත් ගන්න පුළුවන් මගෙන් ටී-ෂර්ට්. ඉතින් ඒකේ ටී-ෂර්ට් තියෙනවා. තව ඉස්සරහට මම තව ඩිසයින් දාන්න ඉන්නවා. ඉතින් දැන්ට ලස්සන ටී-ෂර්ට්ස් තියෙනවා. ඉතින් කොලරාඩෝ ඔයාලටත් පුළුවන් මට මැසේජ් එකක් දාලා ඉතින් ටී-ෂර්ට් එකක් ගන්න. ඉතින් මං මෙතන නම්බර් එක දාන්නම් පල්ලෙහායින්. ඉතින් ඔයාලට ඕනේ නම් මැසේජ් එකක් දාන්න මට. හරිද? ඉතින් ඒව තමයි කරන්න. බිස්නස් එක දියුණු කරන්න තමයි මගේ ඒ කියන්නේ ඇක්ටිං පැත්තෙනුත් මාවට දියුණු වෙලා මගේ බිස්නස් එක දියුණු කරගන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඔන්න බලාපොරොත්තුවත් අහලා ඇතිනේ කොහේ හරි ඔන්න ඒකත් කිව්වම. ඊළඟට තියෙන හොඳ ප්‍රශ්න. නිලියක් වෙන්න හිතුවේ ඇයි? නිලියක් වෙන්න හිතුවේ ඇත්තටම අක්කාව දැකලා තමයි මටත් නිලියක් වෙන්න හිතුනේ. ඒක තමයි ඇත්ත කතාව. අක්කා රඟපාන දැකලා මට ආස හිතුණා. මොකද එයාට හම්බෙන ප්‍රේක්ෂක ආදරය හරි ලස්සනයි. මම හරි ඒකට කැමතියි. ඉතින් ඒකටත් මට ආස හිතුණා. ඉතින් අක්කව දැකලා තමයි මටත් රඟපාන ආස හිතුනේ. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. අක්කා ඉස්කෝලේ කාලේ ඇත්ලටික් කරාද? ඇයි මේ මට අක්කක් ගන්න? මේ ඔක්කොම ප්‍රශ්න අහලා තියෙන්නේ නංගිලා මල්ලිලාද? හරි ඒකට කමන්නේ. මොකක්ද ඉස්කෝලේ යන කාලේ ඇත්ලටික් කරාද කියලා අහලා තියෙනවා. ඉතින් මම එහෙම කරේ නැහැ. ඇත්තටම මම කරේ ස්පෝර්ට් මීට් එකට විතරයි. මගේ උස තිබ්බ හින්දා ගොඩාක් අය කියලා තියෙනවා මේ ස්පෝර්ට් එකක් මොකක් හරි කරන්න කියලා. මම නෙට් බෝල් කරා. ඊට පස්සේ මම එහෙම ලොකුවට කරේ නැහැ මුකුත් ස්පෝර්ට් එකක්. ඉතින් ඇත්ලටික් කියන්නේ මම කරේ ස්පෝර්ට් මීට් කාලෙට විතරයි. ස්පෝර්ට් මීට් කාලෙට ඔක්කොම කරා. ආයි තුවාල කරගෙන වැටිලා හැම දෙයක්ම කරා. නැත්තම් මම ඉගෙනගෙන අර එහෙම කරේ නැහැ. ඔයාලා මගෙන් ප්‍රශ්න අහනවට අමතරව මගෙන් අර කොහේ හරි ඉන්න කුගුලෙකුත් මගෙන් ප්‍රශ්න අහනවා. එයාට මම පස්සේ උත්තර දෙන්නම්. මේ ප්‍රශ්නේ මේ අයිලකට අහලා තියෙන ප්‍රශ්නේ මම දැක්ක දැන් ගොඩක් තියෙනවා. ඔයාගේ BF කෙනෙක් ඉන්නවද? ඔයාගේ එහෙම ඉන්නවනම් ඔයාගේ කොල්ලගේ නම එහෙම නැත්නම් ආදරවන්තියක්ද කියලා ගොඩක් තිබ්බා. ඉතින් ඒකට දැන් මම උත්තරේ දෙන්න. මම ආදරවන්තියක්. ඔව් මම ආදරවන්තියක්. ඉතින් ඊට පස්සේ තව ගොඩක් අය හිතන් ඉන්නවා මම මැරි කරා කියලා ළමයි. ඉතින් මගේ
දැකපු මේ ළඟදී ගිය ෆොටෝස් ටිකක් හින්දා වයිරල් ගිය ෆොටෝස් ටිකක් හින්දා මං මැරි කරා කියලා මගෙන් ගොඩාක් අය අහනවා. මගේ ෆීල්ඩ් එකේ අයත් අහනවා මේ අයියෝ මේ මැස්සා. මැස්සා කිව්ව වාර ගණන කමෙන්ට් කළා වටිනා මුදල් තෑගයක් ඔයාලටත් මිලදී ගන්න. ලබා ගන්න පුළුවන් මිලදී ගන්න. හරි ඉතින් ගොඩක් අය හිතන් හිටියේ මම මැරි කරා කියලා. මගේ ෆීල්ඩ් එකේ අයත් අහලා තියෙනවා මං ගියා මැරි කරාද? ඉච්චර පොඩි වයසින් කියලා. අයියෝ නෑ ඒක ෆොටෝ ෂූට් එකක්. දැන් ගොඩක් අය ෂූට්ස් කරනවානේ. ඉතින් ගොඩක් අය හිත රවටෙනවා ඒ ෂූට්ස් වෙඩින් කියලා. ඉතින් නැහැ. ඒ කරේ ෂූට් එකක්. ඉතින් මැරි කරන තව ගොඩක් කල් තියෙනවා. ඉතින් ඔව් මං ආදරවන්තිය. ඔන්න ඒකට උත්තරේ. හරිනේ ඒකට උත්තරේ ඔයාලට හම්බුණානේ. මේ වීඩියෝ එක ගොඩක් දිග ඇති නේද? මේක මම යටට කමෙන්ට්ස් කියවගෙන යද්දි ප්‍රශ්න අහලා තියෙනවා. එකක් තියෙනවා good morning අකි. ඔයා ඔයාගේ ප්‍රේක්ෂකාවියට ආදරෙයිද? ඔයා රඟපාපු ආසම මොකද්ද? ටෙලි නාට්‍ය මොකක්ද? ඔයාට පුළුවන් ද මේ නම්බර් එකට හායි කියලා WhatsApp message එකක් දාන්න. අනේ please. අනේ කවුද මේ චතු? හායි. ඔව් මං ආදරේ. මට කියන්නේ මට ගොඩක් කියන්නේ ආදරේ හම්බෙනවනේ මේ දවස්වල. ඉතින් චරිතෙට ඉතින් මං එයාලට හරිම ආදරේ. මට බයින අයටත් මං ආදරේ. අනේ මන් දන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් මං දැන් TikTok එකක් කරා මට බයිනවා. මම දැන් වචනයක් කතා කරොත් මට බයිනවා. ඒ කියන්නේ දැන් ගොඩක් අය හිතන් ඉන්නේ කැරක්ටර් එකේ විදිහටනේ. දැන් චාරුගේ චරිතෙන් තමයි ඇත්ත ජීවිතේත් අපිව මනින්නේ. ඉතින් ඒ හින්දා බයින අයටත් මං හරි ආදරේ. ඉතින් ඒ බයින්නේ චරිතයට සාධාරණයක් කරන හින්දානේ ගොඩක් අය මම thank you කියලා දැම්මහම අනේ මේ සෝබනේ නැතු ඉන්නේ කියනවා. ඇයි අනේ බනින්නේ? බනින්න එපා පව්. ඉතින් කමන්නයි ඉතින් බැන්නත් ආදරේ. ඉතින් ඔව් ඉතින් එහෙම තමයි. ඒ වගේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර ප්‍රශ්න ගොඩාක් තිබ්බට එකම කොහෙන් ගියාද අර මන් දීපු උත්තර වලට හරියන ඒවා මේ තියෙනවා. ඒ කියන්නේ රඟපාන ආසම කතාව ඒ වගේ කියන්නේ වයස කීයද අක්කගේ වයස කීයද අක්කගේ සම්පූර්ණ මේවා තමයි අහලා තියෙන්නේ කොහෙන් ගියාද. ඉතින් මේ වීඩියෝ එක මම ඉතින් එහෙනම් ඉවර කරන්නම්. ඔය මම හිතනවා මම ඔයාලා අහලා තියෙන ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නා කියලා. එහෙනම් වෙන මේ විදිහට තමයි මගේ කියවෙන වීඩියෝ එක ඉවර වෙන්නේ. මේ විදිහට තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. මොකද ගොඩක් අය අහලා තියෙන එකම ප්‍රශ්න, එකම විදිහේ ප්‍රශ්න. ඉතින් ආයි ඒවට උත්තර දෙන්න ඕනේ. මම මේ වීඩියෝ එක ඇතුලේ අහලා තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර තියනවා කියලා මම හිතනවා. එහෙනම් ඉතින් thank you මගේ මේ වීඩියෝ එක බැලුවට සහ මම වෙනුවෙන් චූටි කාලයක් වැය කරගෙන මට කමෙන්ට් එකක් දාලා මට දෙන මේ ආදරයට බොහොම ස්තුතියි. ඒ වගේම කියන්න ඕනේ මාව subscribe කරපු ඔයාලට thank you. ඒ වගේම මේ වීඩියෝ එක subscribe කරන්නේ නැතුව බලනවා අනේ subscribe කරගෙන යන්න. ඉතින් ඒ වගේම තව ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩක් එන්න තියෙනවා. මොකද අවුරුදු කාලෙනේ. ඉතින් මම ඒ ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් මාව subscribe කරලා තියාගන්න මොනවාද මේ වීඩියෝ කියලා බලන්න. එහෙනම් ගිහින් එන්න. bye.